ඉතින් අපි ගියා මාර්තු 29 ගැටපි ග්‍රවුන්ඩ් එකේ කැන්ඩිවල තිබ්බ ද ෆස්ට් එකේ අවුරුදු උත්සවය බලන්න. මොකද අපි ක්ලාස් 10 ෆස්ට් එකේ ඒ නිසා අපිට මේකට සම්බන්ධ වෙන අවස්ථාවක් හම්බ වුණා. ඉතින් ඉවෙන්ට්ස් ගොඩක් තිබුණා ලස්සන. හැබැයි වීඩියෝ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද මේ දවස්වල මාරම ලස්සනනේ. පත්‍රම අවුවයි. ඉතින් ඒ නිසා වුණා ලස්සන කියලා හිතව ටිකක් තමයි මේ විදිහට වීඩියෝ කරලා දාලා තියෙන්නේ. ඉතින් මේ දින අපි සර්ලාගේ වාහන කිහිපයක් කටේට ඇතිතරම් ෆොටෝස් වීඩියෝස් ගන්න කියලා ග්‍රවුන්ඩ් එකේ කරගෙන නවත්තලා තිබුණා. ඉතින් එනවා කියලා හිටපු යාළුවෝ ගොඩක් කට්ටිය හෙට කියලා පොල්ල තිබුණා. ඉතින් ඒ පොල්ල තිබ්බ කට්ටියට හොදක් වෙන්න එපා. කොහොම හරි වැඩේ නම් ලස්සනට වුණා. ඉතින් අපි නම් ඔන්න කීයෝ වගේ මිගියා ලස්සන ඩාන්සින් අයිටම් ටිකක් ඒ වගේම YFM එකකින් ඉස්ටන්බුල් එකෙන් තව මැගී එකකින් වගේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉඳියා. ඒ වගේම ගොඩක් කට්ටිය මේකට සහභාගී වුණා. අපේ නන්නේ කුඩ සෙට් එක මාර මවුව නිසා කට්ටියට මාරම අමාරුයි. තැන් වල හෙවන වල තමයි ගොඩක් කට්ටිය ඉඳි. ඉතින් අපේ අයිස් මාමලාට එහෙමනම් පට්ට බිස්නස්. කොහමද ඔන්න ඔය විදිහට තවත් ඩාන්සින් අයිටම් එකක් තිබුණා. මෙතන ඔයාලගේ යාළුවෝ ඉන්දියා නම් සහවත් මේකට සහභාගී වෙනවා නම් මේක ෂෙයා කරන ගමන් එයාගේ යාළුවා මෙන්ෂන් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔය විදිහට ලස්සනට වැඩේ වුණා. මෙතන බලන්නකො ඩාන්සින් අයිටම්ස් තමයි මම ගොඩක්ම දාලා තියෙන්නේ. මොකද මටත් අවුව නිසා මම අර එකතන ඉඳපු වෙලාවේ තමයි වීඩියෝ ගත්තේ. ඉතින් මෙතන ඊට පස්සේ බැලුන් ඩාන්ස් එක තිබුණා. ගොඩක් අය මෙතන හිටගෙන තමයි ඉඳි නැට වෙන්නේ නැහැ. හැබැයි අවසානයේ පුරුෂාධිපත්‍යය පතරවන්න ඕන අපේ කොල්ල දෙන්නෙක් තමයි වින් කරේ. මේන් අපේ සර්ලා සෙට් එක. ඉතින් සර්ලා සෙට් එකේ සංගීත තොප්පි තැනක කොහොමද අවසාන අපේ සර්ලා තුන්දෙනාම ඉතුරු වුණා. පොඩ්ඩක් ඉන්නවා මෙන්න අර ආපහු නටනවා. අපේ බස්සට නංගිගෙන දක්කගෙන දෙකලා කවුද දන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙයා ඉන්නේ. මෙන්න මෙයාලා තමයි දා ඉවෙන්ට් එක ලස්සනට ප්‍රසන්ට් කරලා අරගෙන ගියේ. ඒ කියන්නේ මේන්ටේන් කරගෙන ගියේ. කොහමද අපි සර්ලා කිහිප දෙනාගේ චුලන්සර තමයි අවසානකම් ඉදී. මොකද එයා කොටයි. කොට නිසා තොප්පිය ඔලුවට දාන්න හැකියාවක් තිබුණේ නැහැ. අතින් තමයි මාරු කරේ. කොහොම හරි මෙන්න මෙතන තමයි අපේ ෆස්ට් එකේ කාර්යමල්ලගේ සංගීත තොප්පි තරගේ තිබුණේ. ඉතින් මෙතන සෙලිබ්‍රිටි කෙනෙකුත් හිටියා. මට සෙල්ෆියක් ගන්නත් අමතක වුණා. ඉතින් ඒකනත් හරිම දුකයි. කොහොම හරි ලස්සනට වැඩේ වුණා. එහෙනම් අnder ගිහින් ඉන්නම්. තව ලස්සන ඉවෙන්ට්ස් ගොඩක් තිබුණා. හැබැයි වීඩියෝ ගන්න බෑ පට්ටව. එහෙනම් හැමෝටම බයි.